හයි ඉතින් ඔයාලා දැකලා තියෙනවද ගොඩාක් අය කොරියන් ග්ලාසි ස්කින් එකක් ගන්න මේ දවස්වල දාන ෆේස් පැක් එක. ඉතින් මමත් ඒක කරලා බැලුවා. ඇත්තටම මාරම හොඳයි. සතියට 3 පාරක් වගේ කරනවා නම් හොඳම රිසල්ට් අපිට ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමුද කොහොමද මේ පැක් එක හදාගන්නේ කියලා. ඉතින් ඔන්න මම ඉස්සෙල්ලාම මූණ හොඳට පිරිසිදු කරගෙන ආවා. මොකද අපි පැක් එක දාන්න කලින් හොඳට මූණ පිරිසිදු වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා මේ විදිහට හොඳට පිරිසිදු කරගත්ත භාජනයක් ගන්න. ඉතින් දැන් අපිට අවශ්‍ය වෙනවා හාල් පිටි. ඔයාලා හාල් පිටි ගන්නකොට කඩේ හාල් පිටි නම් ගන්න එපා. ගෙදර හාල් පිටි හදාගන්න. මම ගන්නේ සුදු කකුළු හාල් මිටක් වගේ අරගෙන හොඳට සෝදලා පෙඟෙන්න තියලා ඒක ග්‍රයින්ඩ් කරලා ගන්නවා. අපි හාල් පිටි කඩෙන් ගත්තොත් අපිට ගන්න ඕනේ රිසල්ට් එක ගන්න බැරි වෙනවා. ඉතින් මම මේ විදිහට සුදු හාල් පිටි මේස හැඳි දෙකක් දාගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා යෝගට්. යෝගටුත් දාගන්න ඕනේ මේස හැඳි දෙකක්. ඉතින් මේ විදිහට ඒකත් දාගෙන දැන් ඇඩ් කරන්නේ අපි දෙහි. දෙහි මෙන්න මේ විදිහට කෑල්ලක් අරගෙන බින්දු කිහිපයක් මේකට එකතු කරන්න. එකතු කරලා හොඳට මේ තුනම හොඳින් මික්ස් කරගන්න ඕනේ. මේකට වතුර එකතු කරගන්න නෑ. යෝගට් වලින්ම තමයි මේක මික්ස් කරගන්නේ. යෝගට් මදි නම් තව තේ හැන්දක් වගේ දාගෙන හොඳට ක්‍රීම් එකක් වගේ මික්ස් කරගන්න. මේ තියෙන මෙන්න මේ විදිහට ගාන්න පුළුවන් විදිහට අපේ මූණට හොඳට ඇප්ලයි කරගන්න පුළුවන් විදිහට මේ පේස්ට් එක හදාගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට කෙස්කස් මූණට වැටෙන්නේ නැති විදිහට හොඳට බෑන්ඩ් එකක් දාලා දැන් තියෙන්නේ මූණට හොඳට මේ හදාගත්ත පේස්ට් එක ඇප්ලයි කරන්න. ඔයාට මේක මූණට විතරක් නෙමෙයි බෙල්ලටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවද මේ පැක් එකකින් ඔයාගේ මූණේ තියෙන අඳුරු පැල්ලම් නැති වෙලා පිම්පල්ස් වගේ දේවල් තියෙනවා නම් ඒවත් නැති වෙලා ලස්සන ග්ලාසි ස්කින් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ පැක් එකට. ඉතින් මේ විදිහට හොඳට මුළු මූණටම ඇප්ලයි කරගන්න ඕනේ. දැන් ඉතින් මේ පැක් එක හොඳට මූණට ඇබ්සෝබ් වෙනකම් විනාඩි 20ක් ඉන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ හරියටම විනාඩි 20කට පස්සේ. ඉතින් මේ පැක් එක ගොඩාක්ම වේලෙන පැක් එකක් නෙමෙයි. මොකද මේකට යෝගට් ඇඩ් කරලා තියෙන නිසා. ඉතින් විනාඩි 20ක් හිටියම හොඳටම ඇති ඔයාගේ මූණට මේ පැක් එක හොඳින් ඇබ්සෝබ් වෙන්න. ඉතින් ඔයාට මේ පැක් එක ආලේප කරලා පළවෙනි ආලේප වාරයෙන්ම ඔයාට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඔයාගේ ෆේස් එකට හොඳ සොෆ්ට් ගතියක් ලැබිලා හොඳ ග්ලෝ එකක් ලැබිලා තියෙනවා. ඉතින් මේ ෆේස් පැක් එක ගොඩාක් වයිරල් යන ෆේස් පැක් එකක්. ඉතින් මමත් ඒක කරලා බැලුවා. ඇත්තටම ගොඩාක්ම හොඳ ෆේස් පැක් එකක් මේක. ඔයාලට පුළුවන් නම් සතියට 3 පාරක් විතර කරන්න. ඇත්තටම මේ ෆේස් පැක් එක හොඳයි. දැන් මම මූණ හොඳට වොෂ් කරගෙන එන්න. බලමු අපි එතකොට මට අවසානට ලැබෙන ලුක් එක කොහොමද කියලා. වව් ඔයාලට පේනව නේද? ගොඩාක් කලින් මම වීඩියෝ එක කරන්න කලින් තිබ්බ කලර් එකට වඩා දැන් කලර් එක අප් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් ඔයාලත් මේක ගෙදර නිකන් ඉන්න ගමන් කරලා බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්.